විසි කරන්න දුවලා පුතාලා හැමෝම ඔය අතර ගත්ත දේවල් විසි කරන්න දැම්මම කවුරුවත් මේව ඇහිඳින්න එපා. හැමෝම අයින් වෙන්න මෙතනින්. මොකද්ද මේ සිද්ධිය කියලා නේද බලන්නේ? මේ ඊයේ එප්පාවල පාසලක් අසල වුණ සිදුවීමක්. ටොපි චොක්ලට් පාරේ හලාගෙන වාහනයක් ගිහින්. ඒ වගේම පෙරේදා ඒ පළාතෙම විදුහල්පති කෙනෙක් තමන්ගේ පුතත් එක්ක අත්අඩංගුවට පත් වෙනවා කුඩු කිලෝ එකක් එක්ක. ඔව් ඒ මාලිමාවේ නෝනාගේ මහත්තයා තමයි. ඔයා නෙවෙයි. අනුර කුමාරයි ඔයාගේ පුතයි උනත්. කුඩු නම් කුඩු. නීතිය හැමෝටම එකයි. මුන් එතකොට උදේට රැස්වීමේ මෙහෙම කියලා. ඔය ළමයි හොඳින් මතක තබා ගත යුතුයි. මත්ද්‍රව්‍ය කිසිම දෙයක් කිසිම දාක භාවිතා නොකරන්නට තදින් අදිටන් කරගත යුතුයි. අවසට ගෙදර ගිහින් මෙහෙම කරනවා ඇති නේද? මෙතන තියෙන බඩු ටික හරියටම 10 වෙද්දී අදාළ තුන් දෙනාට ගිහින් දෙන්න කියලා අපේ කොල්ලන්ට කියන්න පුතා. මම නම් කියන්නේ මේ වගේ උන්ට දෙන්න ඕනි අවුරුදු කීපයක සිර දඬුවම් එහෙම නෙවෙයි. මුන්ට දෙන්න ඕනි උල තියනවා වගේ රජ කාලේ දඬුවම්. මාලිමා වෙනවනම් ඔයා ඉල්ලා අස්සුනත් අස්කලත් අපිට කිසිම අවුලක් නැහැ. මොකද උඹලා වගේ උන් කිසිසේත්ම රජයට සම්බන්ධව ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේම දැන් සෙට් එකක් මෙහෙම හිතනවා මාලිමාවට සම්බන්ධ එකෙක් කුඩු වලට අහු වුණා නම් මනම් පේරිගේ සීන් එක දැන් අවුලක්ම නැහැනේ කියලා. නෑ එහෙම මේකට ඒක කැපිලා ගිහින් සීරෝ වෙනවා වගේ සීන් එකක් වෙන්නේ නැහැ. ඒව එලෙසම තමයි. හැබැයි මේකේ ඊට වඩා අතිශය තීරණාත්මක දෙයක් තියෙනවා. ඒ තමයි පවතින රජයට සම්බන්ධව ආව මේ බරපතල සිදුවීමට නීතිය කොයි ප්‍රමාණයෙන්ද ඉටු වෙන්නේ කියලා මුළු රටම බලාගෙන ඉන්නවා. ඔය සතියෙන් සතියට එනවනේ එක එක රැලි. ලබන සතිය වෙද්දි මේක අමතක වෙයිද? මේක එහෙම අමතක කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේකට නීතිය ඉටු වෙන්න ඕනේ. කුඩු විකුණන උන්ට හිටගෙන චූ යන ගානට. ආන්න ඒකයි මේකේ තියෙන වැදගත්කම. බලමු රජයට මේ පොයින්ට් එක තේරෙයිද කියලා. උන්ට පේන්න ඕනි රජයට සම්බන්ධ එකෙක්ට මෙහෙම වුණා නම් අපි අහු වුණාම කොහොම වෙයිද කියලා. මේ අවනම්බුවෙන් බේරෙන්න කරන්න තියෙන්නේ ඔන්න ඔකයි. MPP එකට මේක විතරක් නෙවෙයි, තව ඉදිරියටත් මේ වගේ ඇබැද්දි සෑහෙන්න සිද්ධ වේවි. මොකද කිසිම තැනක සම්පූර්ණ සුපිරිසිදු එවුන් ඇත්තේ නැහැ. මේ විදුහල්පතිගේ සිද්ධියයි මුලින්ම දැකපු ටොපි චොක්ලට් සිද්ධියයි එකකට එකක් සම්බන්ධද කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි පුංචි දුවේ පුතේ, උඹලට මම මේක කියන්න ඕනි. ඔයාගේ අම්මා තාත්තා දෙන දෙයක් හැර අහසින් දෙවියෝ වැඩම කරලා කෑම මොනවා හරි දුන්නත් අනේ අපිට නම් ඕවා එපා කියලා කෙලින්ම කියන්න. ඒ වගේම දරුවෝ ඉන්න දෙමාපියන් මේක හොඳින් අහගන්න. ලෝකේ තියෙන භයානකම මත්ද්‍රව්‍ය ටොපියක් චොක්ලට් එකක් විදියට ඇවිත් ඔයාගේ දරුවා බිලි ගන්නවා වෙන්න පුළුවන්.